කොහොමද ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මේ මගේ පළවෙනි වීඩියෝ එක voice cover එකක් එක්ක vlog එකක් upload කරන මට කිසිම idea එකක් තිබ්බේ නෑ මෙහෙම එකක් කරන්න. ඒත් මට නිකන් හිතුණා මම මේක upload කරන්න හිතුවා. ඔයාලටත් පේන ඇති අද හරිම හුලං. අනිවන්ද ඇයි කියලා උදේ ඉඳන් හුලං අවුවක් නැහැ. මාරම වෙද එකක් හැබැයි මේ වෙද එකට මං හරි ආසයි. අනික අද පොසොන් පෝය. ඉතින් බලමු අද මම මොනවද කරේ කියලා. නැගිට ගමන් පුරුද්දකට වගේ කරන දෙයක් තමයි අපේ ගෙදර ඉන්න බෞ සමාජිකයෝ ටිකට පොඩ්ඩක් අවධානය දෙන එක. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදරට ආපු අලුත්ම සමාජිකයෝ දෙන්න. එයාලවත් ඉතින් හොම හොරතල් කරලා මං ගියා මගේ to-do list එක හදන්න. අද දවස් ඉතින් මට ගොඩායි. ඉතින් ඉස්සෙල්ලාම මම ගියා රෙදි ටික හොදන්න. මේ ටික වැස්සත් එක්ක වේලෙනව නම් අඩු ඒත් ඉතින් මොනා කරන්නද හොදන්න එපයි. ඊට පස්සේ මම ගියා අපේ ඉස්සරහා හොදන්න. මොකද වැස්සත් එක්ක අපේ බලු මල්ලිලා ටික දඟලලා හරියට මඩ කරලා තිබ්බා. මේ පේනවනේ ඉතින් ඔයාලට බලු මල්ලගේ පූසයියගේ ආදරේ තියෙන. ඊට පස්සේ ඉතින් මම ඉස්සරහට අස් කරලා රෙදි ටිකත් හේදෙන දාලා ආව ටක්කල මොනවා හරි ලේසියට දෙයක් හදාගෙන කන්න. ඊට පස්සේ ඉතින් රූම්ස් වල තියෙන බෙඩ් ෂීට්ස් ටිකත් අයින් කරලා ඒ ටික පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තමයි මම අලුතෙන් බෙඩ් ෂීට්ස් දාන්න ගත්තේ. හැබැයි මේත් එක්ක නම් බෙඩ් ෂීට් දානවා කියන එක බොරු වැඩක් ඇත්තම කිව්වොත්. ඊට පස්සේ මං අර පැත්තකින් තිබ්බ බෙඩ් ෂීට්ස් ටික ගිහලා හොදන්න දැම්මා. අරයත් එක්ක නම් මට හදන්න ඇත්තටම අමාරු නෑ. බහින්නේ නෑ බිමින් තිබ්බ මාය නගිනවා. කොහොම හරි ඔන්න එහෙනම් අන්තිමට බෙඩ් ෂීට් එකත් මං දාගත්තා. ඊට පස්සේ මම ගියා මගේ කොෆි ස්ක්‍රබ් එක හදාගන්න. ඇත්තම කිව්වොත් මේක හරිම හොඳයි. මම හිතන්නේ මම මේ රෙස්ට් එකක් ගත්තේ 2 weeks වලින් වගේ. ඒ වෙනකම මම මුකුත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේකෙන් ස්ක්‍රබ් කරාට පස්සේ ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඇත්තටම වැඩත් එක්ක ස්කින් එක ගැන කොයි වෙලෙත් හිතන්න බෑ. මොකද අවුවට පිච්චෙනවා දුවිලි වැදෙනවා වත් එක්ක. ඉතින් එහෙමයි කියලා මම මුකුත් ප්‍රොඩක්ට් යූස් කරන්නේ නැහැ. ඒකට සොලියුෂන් එකක් විදිහට. හැබැයි මම ස්ක්‍රබ් එක යූස් කරනවා. මේක ඇත්තටම හොඳයි. අර සන්බර්න් පැචස් එක නැති වෙලා ලස්සන ස්කින් කලර් එකක් එනවා. ඊට පස්සේ වොෂ් දාලා මම නූඩල් එකක් හදාගත්තා. මොන නූඩල් එකක් කන්න හිතුන නිසා. දැන් නම් වෙලාව හවස 6ට විතර. මම කෑවට පස්සේ මට නිදිමතක් කළා. මම චුට්ටක් නිදාගත්තා. දැන් අපි හදන්නේ කැලණි පන්සල යන්න. මම කලින් පෙන්නපු අවුට්ෆිට් එක නෙමෙයි මම වෙන එකක් ඇදගෙන ගියේ. මම ඉතින් ඇවිල්ලා අදින්න ඕන ඇතුමත් රෙඩි කරලා ගියේ. එතකොට ලේසි නිසා. ඔන්න එහෙනම් අපි ආවා. ඇත්තටම අද නම් පන්සල හරිම ලස්සනයි. හරියට හිත නිවනවා මේ තැනට. මට හරි ආසාවක් තිබ්බා පොයට පන්සල යන්න. ඉතින් මං කැතොලික් කෙනෙක්. හැබැයි මම ගොඩක්ම ආස පන්සල යන්න. ඒ වගේම පල්ලිත් යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස ගත වුණේ. කොහොම හරි ගෙදර යද්දී රෑ 10 විතර වුණා. ඇත්තටම මම ස්තුති වෙනවා අද දවස ගැන. ඉතින් මම හිතනවා ඔයාලත් ඔයාලගේ දවස්වල ලස්සනව සුන්දරව ගත කරන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලට දැනෙන දේ මට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මම වෙන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් යන්න. බයි.